අනිත් පැත්තෙන් කෘෂිකර්මාන්තයට විශාල හානියක් දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඒක පෙරත් වුණා. මේ ගම් වතුරට පෙරත්. විශේෂයෙන්ම පිටරටින් ආහාර ලංකාවට ගෙන්වීමේ ප්‍රතිපත්තිය නිසා මේ රටේ දේශීය ගොවියට විශාල අසාධාරණයක් පහුගිය මාස කිහිපය තුළ සිද්ධ වුණා. පහුගිය අවුරුද්දේ අවසානයේ වෙනකොට මේ රටේ කියන්නේ පහුගිය ආණ්ඩුව සමයේ අවසාන කාර්තුවේදී අපේ කෘෂිකර්මාන්තය 3.7ක වර්ධනයක් තිබ්බා. හැබැයි මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව වෙනකොට 101ක් ඍණ එකකට එක පහත වැටිලා දැන් ධන දෙකක් දක්වා ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒත් තවමත් අර පහුගිය වසරේ තිබිච්ච කෘෂිකර්මාන්ත වර්ධනයක් අද අපේ රටේ දකින්න නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එක පැත්තකින් පොහොර සම්බන්ධයෙන් තියෙන ගැටලුව, මිල සම්බන්ධයෙන් තියෙන ගැටලුව, අපි දැක්කා පහුගිය දින කිහිපය තුළ ලුණු ගොවියන්, අල ගොවියන්, අර්තාපල් ගොවියන්, වට්ටක්ක ගොවියන් විශාල වශයෙන් මේ මිල සම්බන්ධයෙන් පීඩනයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලොකු චෝදනාවක් තියෙනවා අපේ නියෝජ්‍ය ඇමතුමා සඳහන් කළා තියෙන චෝදනා කළ තියෙන ගොවියට. ඇයි වැඩිපුර වැව්වා කියලා. ඉතින් ගොවි මහත්තුරු වවන එක තමයි විය යුත්තේ. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශයේ වගකීම ගොවිය වවන්න පොළඹවන එක. පිටින් ගේන එක නෙවෙයි. ඒක පාරිභෝගික අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. හැබැයි එක ඇමතිවරයෙක් පිටින් ලුණු ගෙනල්ලා විකුණන එක ලාභයි කියලා විශ්වාස කරපු නිසා ඒ චෝදනාව ගොවියට දාන එක වැරදි. වැඩිම ආනයනය කරත් මේ අවුරුද්දේ. වැඩිම ලුණුවස් වෙන්නත් මේ අවුරුද්දේ. දැන් ඒකට ගොවියට චෝදනා කළා වැඩක් වෙන්නේ නැහැ. මොකද ගොවියන්ගේ තරුණ ගොවියාගේ වගකීම වවන එක තමයි. ඔහුගේ රැකියාව. ඔහුගේ ජීවනෝපාය. හැබැයි ඉතිහාසයේ අපි මිනිසුන්ට චෝදනා කරේ වවන්නේ නැහැ කියලා. දැන් තරුණ ගොවි මහත්තුරු ඇවිල්ලා වවන්න පෙළඹෙනකොට ඔවුන්ගේ අස්වැන්න වැඩි උඹලා වැව් එක වැරදි කියන එක සාධාරණ නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ හින්දා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අමාත්‍යවරයෙක්ගේ ප්‍රතිපත්තියද පිටින් ගෙනල්ලා කන්න දෙන එක කියන එක අපිට අදාළ කාරණයක් නෙවෙයි. හැබැයි මේ කාරණය තුලේ ඔබ තමුන්නාසෙලා ගොවියට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.